එකේ කොටසලා මැචින් මේ දවස්වල ඩෙවලොප් කරගෙන යන ස්කිල් ෂොප් ප්‍රොජෙක්ට් එකේ අපේ 6 වෙනි ටාස්ක් එක තමයි ඉඳි ස්ටාර්ට් කරන්න අපිට දීලා තිබ්බේ. ස්කිල් ෂොප් ප්‍රොජෙක්ට් එකේ අපි අර ලොගින් පාර්ට් එක සිද්ධ වුණාම ඊළඟ නැවිගේට් වෙන අපේ හෝම් එකට හෝම් පේජ් එකේ ඩිසයින් එක ගැන එක්ස්ප්ලেইন කරන්න කියලා තමයි අපිට කිව්වේ. හරි අපි යන්නේ වීඩියෝ මම මේකෙදි යූස් කරලා තියෙන්නේ Tailwind කියන CSS framework එක. මේකත් ඇවිල්ලා bootstrap වගේ එක වෙන විදිහක advanced part use කරන්න පුළුවන්. advanced part use කරන්න පුළුවන් මේ පොද CSS framework. මම මේකෙදි මුලින්ම section එකක් තමයි මුලින් hero section එකක් කියලා දාගෙන තියෙනවා. ඊටත් කලින් කියන්නේ මේකේ include කරලා තියෙනවා අපි PHP file එකක් මුලින් header එක. ඒක තමයි මේ header කොටස. right. ඒ විදිහ header කොටස. ඒක අපි include කරලා දෙනවා අපේ home.php file. එතකොට ඒකෙදි වාසියක් තමයි අපිට ආය ඩිසයින් එක ඇතුලේ වෙන වෙනම headers footers වෙනම කෝඩ් කරලා ඉන්න කෙලින්ම include කරන්න. දැන් මේක මම මේ වගේ footer එකක් include කරගෙන ඉන්නවා. right. හරි. මම දැන් යන්නම් මගේ ඩිසයින් එකේ කෝඩ් එක පැත්තට. right. මෙන්න තියෙනවා home.php file එක. right. මේකේ මම section එකක් උඩින් අදාගෙන ඒකට ක්ලාස් එකක් දෙන්න bg gradient එකකින් යන මගේ intro එකට අදාළ colors ටික text එක white කරලා padding එක 16 කරලා medium screen වල padding එක 24 දීලා දෙනවා. ඊට පස්සේ ඊළඟ div එක අපි ඊළඟ div එක open කරගෙන ක්ලාස් එකක් දෙන්න max width එක 7 excel mx auto px4 කියලා දෙලා ඊට පස්සේ small screen වල px6 කියලා large screen වල px8 කියලා තුන දෙනවා. ඊළඟ div එකේ අපි ක්ලාස් එකට grid එකක් use කරලා medium screen එක grid එකේ equal to use කරලා gap එක 8 දීලා items center කරලා දෙනවා. මෙන්න මේ div එකකින් තමයි අපේ ඔක්කොම ඩිසයින් එකේ මේ විදිහට අපි ඇඩ් කරගෙන තියෙන්නේ. responsive කරාම නම් බලා ගන්න පුළුවන් මේකේ අර එහෙමට ලොකුවට කියලා දේවල් නෙවෙයි අර සාමාන්‍ය මට්ටමේ දේවල් අපි මේක යූස් කරලා ඉන්නේ. මට හොඳ ප්‍රොෆෙෂනල් මට්ටමේ එකක් විදිහට අපි මේ කෝඩ් කරගෙන right. h1 tag එකක් උඩින් ඕපන් කරලා දිනවා. ඒකට ටෙක්ස්ට් එක 4xl දීලා medium screen වල ටෙක්ස්ට් එක 5xl කරලා font එක bold කරලා දිනවා. මේ ටෙක්ස්ට් 4xl කියන්නේ normal screen එක කියන්නේ අපි small screen කියන්නේ NDLG කියලා දෙන ND වලට නම් ලැබෙන තුරු ටික එහෙම ඇඩ් වෙනවා. paragraph එක class එක text blue 100 කියලා දීලා දෙනවා. ඊට පස්සේ text එක large කරලා දෙනවා අපි. ඊළඟට ආදි bottom එක 6 කියලා දෙන්න. හරි. ඊට පස්සේ ඊළඟ div එකකින් අපි අපේ search button එක search input එක විතර කෝඩ් කරන් දෙනවා. ඒකේ text එක input එක type එක text කියලා දීලා දෙනවා. board එක rounded LG කරලා දෙනවා. button එකේ OID BG blue 700 න font එක medium text එක small කරලා transition colors කියලා දීලා දෙනවා. මේ div එකේ දෙනවා අපි වැදගත් දෙයක් කරන මේකෙදි අපි අර දුන්න user role එකේ user ගේ type දෙකක් දීලා තියෙනවා. අපි select කෙනෙක්ට බලගෙන මේකෙදි PHP text එකක් අපි open කරලා මෙතන හදාගෙන ඉන්න if එකක් යටතේ session එක උඩ start කරන user email එක identify කරගන්න. ඊට පස්සේ identify කරගත්ත email එක ඇතුලේ user role එක buyer කෙනෙක් නෙවෙයි. buyer-ට පෙන්වන්න ඕනේ මෙන්න මේ design එක. හොඳට බලන්න go to dashboard කියන button එකයි browse skills කියන එක. ඊට
ඊළඟ PHP එකයි NDIF එක අතර අපි තව එකක් දෙන්න මේක විතර සෙලර් ඒ යූසර් ඊමේල් එකට තියෙන ඊමේල් එක යටතේ ඉන්නේ සෙලර් ගෙනින්න ඉස්සෙල්ලාට පෙන්නන්න ඕනේ මෙන්න මේ ඩිසයින් go to dashboard කියන එක create skill මම ඊළඟට පෙන්නනවා දෙකම join වෙලා ඊළඟ else if එකෙන් NDIF එකෙන් කරලා මේ දෙකටම අදාළ නැති ඒ කියන්නේ මෙතන අපි if එකක් ඇතුලේ මෙතන identify කරන්න කියන්නේ මේ else එක ඇතුලේ අපි කිසිම දෙයක් දාලා නැහැ මේකෙත් දාන්නේ direct මේක පෙන්නන්න නිකන් ඒක ඩිරෙක්ට්ම හෝම් පේජ් එකට එක්කෙනෙක් ලොග් වෙනවා නම් සර්ච් කරලා හරි කොහොම හරි URL එකකින් එතකොට යාට වෙන්නන්නේ මේක ඊට පස්සේ යා ආයේ නැවිගේට් කරුණා index.php ෆයිල් එක දැන් අපේ ලොගින් පේජ් එක තියෙන ෆයිල් එකට right ඊළඟට කරලා තියෙන අපේ මෙන්න මේ පාට් එකට දාලා දෙන්න තියෙන්නේ මම දැන් පෙන්නන දැන් මෙතන ඉන්නේ මෙන්න මෙයා ඉල සෙලර් කෙනෙක් හරිද මෙන්න පෙන්නන සෙලර් තමයි මෙයාගේ යූසර් රෝල් එක මම ඊළඟට එකක් ලොග් වෙලා දෙනවා පෙන්නන මෙයා ඉල බය කෙනෙක් බලා ගන්න බය කෙනෙක්ට පෙන්නන්නේ browse skill go to dashboard කියන එක හොඳට බලා ගන්න මේක සෙලර් කෙනෙක්ට ගියාම go to dashboard කොහොමද තියෙන දෙන්නගේම create skill කියලා තමයි තියෙන්නේ right බය සෙලර් කියන්නේ දෙන්නේ බය කියන්නේ ගන්න එකනේ සෙලර් කියන්නේ ගන්නේ ඒකට යාට ස්කිල් එක හදලා විකුණන්න තමයි මේ chance එක create skill කියලා බටන් එකක් අඳින්න දීලා තියෙන්නේ right ඊට පස්සේ අපි carousel එක මෙතන හදාගත්තා ඒ carousel එකේ මම එක කොටසක් කරන් මෙතන පැහැදිලි කරන අපේ ඔක්කොම තියෙන්නේ එකම classes ටිකයි එකම design එකයි තමයි ඔක්කොම මම ඉන්න එක div එකක් කරන් මෙතන explain කරනවා මේ div එකට අපි class එකක් දුන්නා carousel item flex එක 0 කරලා width එක full 100 කරලා medium screen වල width එක ඒ screen එකේ තුනෙන් එකක් පෙන්වන්න කියලා කියනවා කියලා පෙන්නන ඊට පස්සේ ඊළඟ div එකේදී background එක white කරලා rounded SN කියන්නේ board එක small කරලා තියෙනවා ඊට පස්සේ shadow එක large කරලා O එකේදී shadow එක 2xl වෙනවා transition all h full height එක full කරලා දෙන්න ඊළඟ image එක ඇට් කරලා මේ online image path එකම use කරලා දෙන්න class එක use කරලා දෙනවා w full h440 එහෙම use කරලා object එක cover කරලා ඊළඟ view එකේදී padding එක පහක් දීලා දෙනවා header tree එක font bold කරලා දෙනවා text එක large කරලා දෙනවා margin bottom එක 2 කරලා දෙනවා ඊළඟ paragraph එකේ text එක gray කරලා 600 කරලා text එක small කරලා mb4 කියලා use කරලා ඊළඟ div එකේදී class එක flex එක item center කරලා බලා ගන්න පුළුවන් ඊට පස්සේ justify between gap එක 2 කියලා දීලා දෙනවා ඊට පස්සේ span class text blue 600 කියලා ඊට use කරලා දෙනවා ඔය ටික තමයි ඊළඟ ඔක්කොගෙම use කරලා දෙන්නේ හින්දා මම මේ ටික ඉතින් skip කරන් යනවා ඊළඟ ටික පැහැදිලි කරන්න ඕන නිසා ඊට පස්සේ අපි carousel එකේ button එකක් හදාගත්තා button එකට class දුන්නා carousel dot කියලා යර dot වල යන විදිහ මේ කියන අපේ create දැන් එකේ එතන වෙන බටන් විදියට ස්ලයිඩ් වගේ අන්න ඒ වගේ බටන් ටිකක් උතන යූස් කරලා මේකෙත් ඇවිල්ලා මෙතන සෙක්ෂන් එකක් අර කැටගරයිස් කියන්නේ මේකට දාලා මෙන්න දෙන මොඩියුල් ඔය විදියට යූස් කරලා තියෙනවා ඊට පස්සේ අපි මෙතන explore categories කියලා එකක් හදාගත්තා මේකේ දී වෙන්නේ තමයි මෙන්න මේ div එකක් උඩට cursor එක ගෙනියුවම මේක transform වෙනවා ඊට පස්සේ color එක blue වෙනවා board එකත් blue වෙනවා
ඔහොම තමයි. ඊට පස්සේ මේ ඇතුලේ තියෙන බැජ් එක වගේ එකක් ගැන අපි අද හදාගත්තු මේක. අන්න ඒකත් මේ විදිහට zoom out වෙනවා. ඒකෙත් මම එකක් කරන් පැහැදිලි කරන්න ඔක්කොගෙම එකම තමයි right. ඒකෙත් ක්ලාස් එක දුන්න group කියලා දීලා අපි bg white padding එක 6 කියලා දීලා rounded lg කරලා දෙන්න. text එක center කරලා shadow එක over lg දීලා ඒකේ transition all curves එක point විදියට choose කරලා දෙන්න. over එකේදී board එක 2 වෙලා over scale එක 105 over board blue 600 කියලා එහෙම use කරලා දෙනවා. ඊළඟ div එකේදී class එකයි දීලා දෙන අපි text එක 5xl දීලා group 4 xl 110 ඊට පස්සේ transition transform කියලා use කරලා අර badge එකට අපි දීලා දෙනවා. මෙන්න icon එක තිබ්බේ. ඊට පස්සේ paragraph එකක් දීලා class එක font එක symbol කරලා text එක gray 800 group එකේ hover එක text එකේදී hover වෙද්දි text එක blue 600 විදිහට use කරනවා. ඒකේ ඔක්කොම අනිත් ටික එකයිද නේද? මම මේක skip කරනවා මෙතන. ඊළඟට තියෙන අපේ review part එක. ඒකෙත් මම එකක් කරන් පැහැදිලි කරලා ඉන්න මුලින්. මේකෙත් background එක අපි white දීලා padding එක 6 කරලා board එකේ round එක LG shadow එක use කරලා දෙනවා. ඊට පස්සේ over shadow 2xl කරලා දෙනවා. over එකේදී shadow එක 2xl වෙන්න ඕනේ. transition shadow use කරලා දෙනවා. ඊට පස්සේ over එකේදී scale එක 105 duration එක 300 කියලා use කරලා දෙනවා. ඊළඟ div එකේ flex item center margin bottom එක 4 කියලා use කරලා. ඊට පස්සේ ඊළඟ div එකේදී අපි h3 එකයි p එක paragraph tag එක use කරලා මේකේ font එක bold කරලා දෙන උඩ එකේ. ඊට පස්සේ text එක gray කරලා use කරලා දෙන 800 දීලා ඊළඟ paragraph tag එකේ text එක small කියලා use කරලා දෙනවා. text එක yellow කියලා දීලා තියෙනවා. එතකොට ඒකේ දැන් අපි බලමු කොහොමද තියෙන්නේ මෙන්න ඒක බලා ගන්න පුළුවන්. right කිව්වා වගේ තියෙනවා. hover එකේ shadow එක large වෙනවා. transform වෙනවා, scale වෙනවා. ඔක්කොම animation ටික use කරනවා. right ඒක නම් මෙතන skip කරනවා. ඊළඟට තියෙනවා අපේ මේ section එකට අදාළ කොටස. ඒකෙදිත් මම එකක් කරන් පැහැදිලි කරනවා. ඒත් ඔක්කොම එකයි. මේකෙදී අපි use කරලා දෙනවා div එකේ text එක send කරලා group කරලා දෙනවා. group එකක් විදිහට තමයි මේක දෙන්නේ. ඊළඟ div එකේ bg gradient to br from blue 500 to indigo 600 normal ඉඳලා මගේ gradient color use කරලා දෙනවා. ඊට පස්සේ rounded full කරලා දෙනවා. width එක 60 use කරලා flex එක item center කරලා height එක 60 කියලා justify center text එක 2xl text එක white mx auto mb4 group 4 scale 110 කියලා use කරලා අපි hover එකේ transition transform වෙන්න කියලා. ඊට පස්සේ create account දීලා අපි font එක bold කරලා text එක LG කරලා දෙනවා. text එක gray වලදී 900 use කරලා margin bottom එක 2 කියලා use කරලා. ඊළඟට paragraph tag එකේදී අපි use කරලා දෙනවා text එක gray 600 text එක small කරලා දෙනවා. sign up sign as එක අර ඒකෙත් හරි දැන් ඊළඟ තව පොඩි advanced part එකක් කතා කරමු. මම කතා කරේ මෙන්න මේ කොටස. අපි අර hover එකේදී ඔන්න බලන්න පුළුවන් මෙන්න මේ ඇතුලේ තියෙන ඉලක්කම පොඩ්ඩක් උඩ යනවා වගේ වෙනවා. ඒ අර animation part එක අපි use ඊට පස්සේ අපි ready to get started කියලා use කරමු. මේ ඇවිල්ලා seller කෙනෙක් පෙන්නන විදිය මෙන්න skill shop එකේ ඔන්න අනිත් user type එක තමයි බයගෙන. ඔන්න ඕකේ explore more කියලා මම දාලා තියෙනවා. ඒක මම කන්නේ මට මේ දෙකේ වෙනස හම්බුණා. ඒකෙත් එහෙම තමයි user ගේ email එක identify කරගත්ත ඒක buyer කෙනෙක් නම් බයර්ට පෙන්නන්නේ අර විදිහට. dashboard කියන එකයි
එක්ස්ප්ලෝර් මෝඩ් බයගෙන රයිට් බලන්න බයගෙන රයිට් ඊට පස්සේ අඳුරගත්ත සෙලගෙන ඉන්න යාට පෙන්නන්නේ go to dashboard කියන එක create new skill එන එක අපි හදන එක ප්‍රොෆෙෂනල් මට්ටමේ මම මේක යූස් කරලා දෙනවා රයිට් ඒ විදිහට තමයි මම යූස් කරලා දෙන්නේ ඒකෙත් අර normal විදිහට මගේ classes ටික යූස් කරලා දෙනවා මම පෙන්නන්නම් ආයේ මෙන්න gradient color එක යූස් කරලා දෙනවා මගේ background එක white කරලා දෙනවා මේ button එකේ text එක gradient color එක තමයි යූස් කරලා දෙන්නේ මේකේ text එක 5xl යූස් කරලා දෙනවා මේකේ paragraph tag එකේ text එක small කරලා semi bold කරලා තියෙනවා right ඉතින් මම අද මේ කතා කරේ මගේ home page එක දාලා design එක එහෙනම් මම මේ වීඩියෝ මෙතන end කරනවා මම හිතනවා මේ වීඩියෝ එකේ කරපු දේවල් පැහැදිලි ඇති කියලා මේකේ කතා කරේ මේකේ පොඩි design part එකකට දාලා code එක explain කරලා design එකත් එහෙනම් මම ඊළඟ වීඩියෝ එකේ ඊටු ටික අරන් එන්න එහෙනම් මේ වීඩියෝ